මෙතන තියෙන ආයුධ වලින් මුලින්ම දැනගන්න වැඩ කරන්න කැමති දැනගන්න කැමති එක ගැන කමෙන්ට් කරන් යන්න. ඒ ගැන ඉස්සෙල්ලම කියලා දෙනවා. මේක තමයි සෑන්ඩර් එක. මේක ඇවිල්ලා වඩු වැඩ සැට්ලින් වැඩ කරනකොට උමනා වෙන පවර් ෂෝ කියන උපකරණය සර්කියුලර් ෂෝ එක. ඊට පස්සේ මේක ඇවිල්ලා ඉම්පැක්ට් ඩ්‍රිල් එක. මේකෙන් වයිබ්‍රේට් විදින්නත් පුළුවන්, වෝල් ප්ලග්ස් ගහන්නත් පුළුවන්, සාමාන්‍ය ලී විදින්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන බ්‍රේකර් ඇන්ඩ් වයිබ්‍රේට් එකක්. මේකෙන් පුළුවන් සිදුරු විදින්න පුළුවන්, කඩන්න පුළුවන්. මේ වයිබ්‍රේට් වෝල් ප්ලග් ගහන්න බිත්ති කොන්ක්‍රීට් විදින්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන ඩිමෝෂන් බ්‍රේකර් එකක්. මේකෙන් පුළුවන් කඩන්න විතරයි. මේක ටිකක් පොඩි හෙවි කැඩුමකට පුළුවන්, ලොකුම බ්‍රේකර් එක නෙවෙයි. මේක ඩිමෝෂන්. ඊට පස්සේ මෙතන තියෙනවා මේක හැමෝම දන්නේ හිල්ටිය කියලා. මේක හිල්ටි නෙවෙයි. මේක රොටරි හැමර් කියන එක. මේකේ බිත්ති කොන්ක්‍රීට් විදින්න පුළුවන්. ඒ වගේම මේකේ ලී විදින ඔප්ෂන් එක තියෙනවා. මේකේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය අවශ්‍ය නම් කමෙන්ට් කරන් යන්න. ඒක කියලා දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඇන්ගල් ග්‍රයින්ඩර් එක. මේක වඩු වැඩ කරන කට්ටියට, යකඩ වැඩ කරන කට්ටියට, කැටයන් කරන කට්ටියට, පෑස්සුන් ශිල්පීන්ට, යකඩ වැඩ කරන කට්ටියට සියලුම කෙනාට අවශ්‍ය වෙන උපකරණයක්. මේක ටින්කර් පේන්ට් බාස්ලට ඉදලා ඕන වෙනවා. මේක ගැන දැනගන්න ඕන නම් ඒත් කියන්න, මේක ගැන උගන්වනවා. ඊට පස්සේ මේක තමයි බ්ලෝවර් එක. මේක සැට්ලින් වැඩ කරන කට්ටියට, ලී වැඩ කරන කට්ටියට, ඒ වගේම විවිධ ශේෂ්ඨවල ඉන්න කට්ටියට දූවිලි පිරිසිදු කරගන්න අවශ්‍ය වෙන එකක්. මේක ගැන අපි විස්තරයක් කරන්න පුළුවන්. තව ගොඩාක් උපකරණ තියෙනවා. ඒවා ගැන ඔයාලට රිවිව් එකක් දෙන්න පුළුවන් උමනා විදියකට. ඉස්සෙල්ලා මේ ටික බලලා මේ ටික ගැන කමෙන්ට් කරන් යන්නකෝ.